2019 ජනවාරි මාසේ 14 වෙනි දින මේ ගීතය නිකුත් වෙනවා. මේ ගීතය චරිත අත්තලයිගේ තවත් එක් ගීතයක් වෙනවා. රහත් හිමිවරුන් උඩින් වඩිනවා. වී පැදුරට හැවණැල්ල වැටෙනවා. සිරිමහ බෝපත් බුදුගෙන ලියවි පාවී යනවා වැව්සුලඟේ. මෙතන පැරණි වැඩිහිටියන්ගේ තියෙන විශ්වාස දෙකක් ගැන කියාපානවා. පළවෙනි විශ්වාසය වැඩිහිටියන්ගේ එක් විශ්වාසයක් තිබ්බා අර ගොවිතැන් කරද්දී ඒ වී පැදුරට වැටෙනේ හෙවණැල්ල රහත් හිමිවරුන්ගේ හෙවණැල්ල නැත්තම් වලාකුලේ හෙවණැල්ලක් නොවන බව. එතනින් එහාට ගිහිලා තවත් විශ්වාසයක් තිබ්බා. සිරිමහ බෝධියේ පත්‍ර බිමට නොවැටි හුලඟේ ගහගෙන ගිහිලා ඒ ආසන්නයේම තියෙන තිසාවැවට වැටෙනවා කියලා. මේ දෙකම අතිශයෝක්තිය කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඇත්ත. ඒක මටත් මුලින්ම හිතුණා. හැබැයි මේ අතිශයෝක්තියෙන් කියා පාන්නේ බුදුරදුන් ගැන ඇති ගෞරවය කියලා මට හිතෙනවා. කහමල් පොකුරු වගේ රන්මැලි සෑ රදුනේ. මෙතන බුදුරජාණන් වහන්සේගේ එක් නියෝජනයක් තියෙනවා. රන්මැලි සෑ රදුනේ කියන තැන. කහමල් කියන්නේ පන්සලේ මල. ඒ කියන්නේ අරලිය මල. එතකොට මෙතන කහමල් පොකුරු වගේ කියන්නේ අරලිය මල් පොකුරු නෙමෙයි. ඒ කියන්නේ පන්සලේ හාමුදුරන් වහන්සේලා කියලා. පැරණි සංඝ සමාජයේ ඒ සමගිය නිකායවල වලට නොබැදී සිටිය අයුරු මෙතනින් කියාපානවා. මේ සින්දුවේ මේ පදපේලි ටිකෙන් පසුව රැප් එකක් තියෙනවා. දැන් හිතන ඇති මෙච්චර බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා රැප් එකක් කියන එක එක් රැඩිකල් අදහසක් කියලා. හැබැයි මේ රැප් එකේ කියන්නේ යථාර්ථය කියලා මට හිතෙනවා. දැස වසා ගත්තම මනසින් හොයන නිමාවක්. මරසෙන වලකනකම් ඇත්ත හොයාගෙන යනවා. මෙතන පළවෙනි පදපේලි දෙකෙන් කියන්නේ මසැස වසාගෙන මනසින් හිතනවා කියන එක. බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා මසැස ඒ කියන්නේ දෙයස් දෙක වසා ගත්තයින් පස්සේ අපිට යථාර්ථය අවබෝධ වෙනවා කියලා. මරසෙන වලකනකම් කියන්නේ මරණය. මරණය එනකම් මම යථාර්ථය හොයාගෙන යනවා කියන එක මෙතනින් කියාපානවා. මිස දෙටුවෙකු වෙයිද මං මිස දෙටුවෙකු නෙමෙයි මං. මෙතන අර යථාර්ථය හොයාගෙන යද්දිම මිනිස්යන්ටම හිතන සැකයක්. මං මිස දෙටුවෙකු වෙයිද? හැබැයි එතනින් ආයි අනිත් පදපේලියෙන් කියනවා බුද්ධ දර්ශනයට අනුව නම් ඇත්ත හොයාගෙන යද්දි මං මිස දෙටුවෙකු වෙන්නේ නැහැ කියලා. ඇත්ත මට වැටහෙනකම් ඇත්ත හොයාගෙන යමි මම. මෙතන ආයි කියන්නේ යථාර්ථය අවබෝධ වෙනකම්ම මම මේක හොයාගෙන යනවා කියන එක. බුදුන් දැක නිවන් දකින්න මේ සසරින් දැක පමණින් යන්නේ කෙසේද නිවන් සැනකින්. අර ව්‍යවහාරයේ තියෙනවා අපි හැමෝම දන්න බුදුන් දැක නිවන් දකිත්වා කියලා. මේක ඇත්තටම ඇත්තද කියලා ප්‍රශ්නාර්ථයක් එනවා. මේකත් අර රැඩිකල් අදහසක් ගාරහනවා වගේ හිතෙන්න පුළුවන්. හැබැයි මේක ඇත්තටම ඇත්ත කියලා මට හිතෙනවා. මොකද බුදුන් දැක්ක පමණින් අපිට නිවන් යන්න පුළුවන්ද? නිවන් යන්න පුළුවන් වෙන්නේ අපි හොඳ දේවල් කළා කර්මය මගින් නෙමෙයිද කියලා මෙතන ප්‍රශ්නාර්ථයක් යොමු කරනවා. සැප රතෙන් නැවිත් අතහැරීම ගැන දෙසුවේ බණ අපේ සාදු නිවන් දුර නිසාද? බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු අන්ත දෙකක් තියෙනවා. අත්ති කිලමතාණු යෝගය සහ කාම සුකල්ලිකාණු යෝගය. මේ පදපේලි දෙකෙන් පෙන්නලා දෙනවා. දැන් කාලේ වෙද්දි සමහර හාමුදුරන් වහන්සේලා සැප රතේකින් ඇවිල්ලා අතහැරීම ගැන දෙසනවා කියලා. මට හිතෙනවා මෙතන දෙවෙනි පේලියේ අපේ සාදු කියලා තියෙන්නේම රචකයා විසින්. මොකද අර මේ නිසාම අර ඒක හාමුදුරන් වහන්සේලාට අර ගෞරවය අඩුවීමක්. මොකද අන්ත දෙකක් ගැන අපිට කියාපානවා මැදුම් පිළිවෙත ගැන කියාපාන්නේ නැතුව. මම ලෙඩ ඇඳේ මරණේ ඉන්න ගන්න බලන් අම්මේ අඬන්නේ ඇයි මේ පිළිමෙට වැඳ. අඹපු රූපෙට දැනේද අම්මගේ හිතේ දුක. දුකේ හේතුව අපිව ඉපදුන එක නෙමේද? මෙතන තවත් ප්‍රශ්නාර්ථයක් දෙනවා. ඒ තමයි අඹපු රූපයකට ඇයි අම්මා දුක් කියන්නේ කියලා. මේක ඇත්තටම බැලුවොත් මේ ප්‍රශ්නේ අපි හැමෝම අහන්න ඕන ප්‍රශ්නයක්. තමන්ගේ දුක නැති කරන්න පුළුවන් ද අඹපු රූපයකට? ඒක අපේ දර්ශනයෙන් කියනවා අපි දුකක් වුණාම අපි දෙවියන්ට වඳිනවා අපි බුදු රූපයකට බඳිනවා.
ඒක හරි. ඒක කරන්න. ඒක දර්ශනය අනුව ඔබ පිළිගන්න දෙයක් නම් ඒක කරාට කමන්නේ. හැබැයි ඒකෙන් ඇත්තටම මොනා හරි වෙනවද කියලා ප්‍රශ්නාර්ථයක් යොමු කරනවා. සෙත් පත මාත බැඳ පිරිත් නූල දුටුවා මස් කඩේ මුලලාලි අතේද. මෙතන කියන්නේ කොච්චරනම් සෙත් පැතීමේ ක්‍රමයක් මුදලට ගිහිල්ලාද කියලා. පිරිත් නූල් බඳින්නේ සෙත් පතන්න. හැබැයි මේක මස් කඩේ මුදලාලි අතටත් පත් වෙලා තියෙන තැනේදීම අපි දකිනවා මේ සෙත් පැතීමේ ක්‍රමයක් මුදලට ගිහිල්ලා කියලා. මේකේ මන් දකින එක තව දෙයක් තමයි විෂුවල් එකේදී මේ මස් කඩේ මුදලාලිගේ පින්තූරයත් සමගම ඊට පිටිපස්සෙන් චෛත්‍යයක රූපයක් පෙන්වනවා. මේකෙන් කියන්නේම මේ විෂුවල් එකෙන් කියන්නේම අර අපි කොච්චර අපි දැනගෙනත් මේක හොඳ නෑ, ප්‍රාණඝාතය හොඳ නැහැ, මේක බුදුරජාණන් වහන්සේ වැළැක්වපු වෙළඳාමක් කියලා දැනගෙනත් අපි ඒක කරනවා කියන එක. ප්‍රාණඝාත පවක් නම් මරුවෙක් ඇයි නූලක් බැඳන් ආරක්ෂා වෙන්න ඕනේ ප්‍රාණේ ඒ මරුවගෙන් නේද? මෙතන මරුවා කියන්නේ මස්කඩ මුලලාලි ගැන නෙමෙයි, මාරයා ගැන. මෙතනින් කියන්නේ මාරයාගෙන් අපි නෙමෙයිද බේරෙන්න ඕනේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද? මාරයා තමයි බේරිලා තියෙන්නේ. හිත කහටක් නැත්තම් කාටවත් ගිනි දෙන්නේ නැත්තම් ඉන්නකම් හොඳින් නම් ඇයි මං යන්නේ පන්සල් ගන්න සිය? තාත් ප්‍රශ්නයක්. රැඩිකල් අදහසක්. ගරහනවා වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඇසිය යුතු ප්‍රශ්නයක්. තමන්ට හිතෙනවා නම් තමන් ඉන්නකම් හොඳින් නම් ඉන්නේ. තමන් කිසිම දෙයක් කරන්නේ නැත්තම් අනුන්ට ඊර්ෂ්‍යාවක් තරහින් ඉන්නේ නැත්තම් ඇයි අපි යන්න ඕනේ පන්සල්? පන්සල් යන්නෙත් මේ දේම තමයි. වැරදියට හිතා ගන්න එපා මම මෙතන කියන්නේ යන්න එපා කියලා. ඔයාලගේ දර්ශනයට අනුව ඒක ඔයා පිළිපදිනවා නම් යන්න ඕන නම් යන්න කමන්නේ. හැබැයි අර එහෙම ජීවත් වෙනවා කියන්නේ ආයි අමුතුවෙන් පන්සල් යන්න ඕනේ නැහැ කියන එක. ඇත්ත ඇතිසටියෙන් දකින්න සිවුරක් ඕනෙබද? මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන. දැන් අපිට හිතෙන්න පුළුවන් සිවුරක් ඇඳගත්තොත් අපිට ඔක්කොම නිර්වාණය ගැන එතනින් එහාට ගිහිලා කර්මය ගැන ඔක්කොම චතුරාර්ය සත්‍ය ගැන අපිට අවබෝධ කරගන්න පුළුවන් කියලා. නෑ. අපි මේ ඉන්න ස්ථානයේ වුවත් අපි මනස වසාගෙන මනසින් හිතලා බලලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් අපිටත් නිවන් යන්න නැත්නම් ස්වර්ගයට යන්න කියන එක ලේසි වැඩක් වෙනවා. මේ රැප් එකෙන් පස්සේ ආයෙමත් එන්නේ ඊටමත් කාම් ඊටමත් නිදහස් සංගීතයක් එක්ක ඊටමත් ගැඹුරු අර්ථයක් තියෙන පදපේලි 4කට. මහා විහාරයේ මහසඟ රුවනේ මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ තව කප් දහසක් අපහට පිහිටයි දොරින් දොරට පිඩු සිගා වඩිනු මැන. මහා විහාරේ අපි දන්නවා මහා විහාර කියන්නේ පිරිසිදු තේරවාද ධර්මයේ කේන්ද්‍රස්ථානය කියලා. එතකොට මේ මහා විහාරයේ සිටින හාමුදුරන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ ආයෙත් අර දන් දීම, සිල් රැකීම වගේ දේවල් අනුගමනය කළා අපිටත් ඒවා කියලා දෙන්න කියලා. මෙහි තනු නිර්මාණය සංගීතය කරන්නේ චරිත අත්තලගේ. ඒ වගේම පද රචනය චන්ද්‍රසේන තලංගම. ගායනය දයන් හේවගේ සහ රවීජේ. මට හිතෙනවා තරුණයන්ගේ හිතට කාවැදින ලෙස බුද්ධ ධර්මයේ පිළිබඳ ඇත්ත ජීවිතාවබෝධය පිළිබඳ ලියු තවත් ගීතයක් කියලා මෙම ගීතය. ඉතින් මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාගේම රහත් හිමිවරුන් ගීතය අර්ථයත් සමගම රස විඳින්න කියලා. රහත් හිමිවරුන් උඩින් වඩිනවා වීපැදුරට එව නැල්ල වැටෙනවා සිරිමහබෝපත් බුදුබණ ලියවී පාවී යනවා වැව්සුලගේ මා කහමල් පොකුරු වගේ රන්මැලි
පොකුරු වගේ රන්මැලි සෑරදුනේ Dasa pasagata mang Manasing hoyan na nimawak Marasena wala kanakang Ata hoya genayanava Mr. Detuwe kuway the mang Mr. Detuwe ku neme mang Ata mata wata henakang Ata hoya genayami mang Budun දැක නිවන් දකින්න මේ සසරින් දැක පමණින් යන්නේ කෙසේද නිවන් සැනකින් සැපරතෙන් ඇවිත් අතහැරීම ගැන දෙසුවේ බණ අපේ සාදු නිවන් දුර නිසාද මම ලෙඩ ඇඳේ මරණේ ඉන්නේ ගන්න බලන් අමේ අඬන්නේ ඇයි මේ පිළිමෙට වැඳන් අඹ පුරු පිට දැනේද මගේ හිතේ දුක දුකේ හේතුව අපිව ඉපදුව ඒක නේද සිත් පතම අත බැඳ පිරිත් නූල දුටුව මස් කඩේ මුදලාලිය තේද ප්‍රණගාතේ පවුනා මරු එකයි නූල බැඳන් ආරක්ෂා වෙන්න ඕනේ ප්‍රාණේ ඒ මරු වගේ නේද හිතේ කාටක් නැත්තම් කාටවත් ගිනි දෙන්න නැත්තම් ඉන්නකම් හොඳින් නම් ඇයි මයන්නේ පන්සල් ගන්න සිල් ඇත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනේමද මේ මනසින් ගැලපෙන්න මනසින් හිතන්න යෝන මහාවිහාරේ මහසඟරුවනේ මුවින්නගේ බුදු ගුණවරුණාවේ තව කප් දහසක් අපහට පිහිටයි දොරින් දොරට පිඩු සිඟාවඩිනු මෙන කහමල් පොකුරු වගේ